අපි එන්න කොච්චර වයසින් මොහුකුරා ගියත් ඕනම කෙනෙක් කැමති තමන් ආසම තැනක් තමයි පුංචි කාලේ ඉඳන් හැදී වැඩිච්ච තැන. ගෙදර ඒ පරිසරය, ඒ වටපිටාව, ඒ ගෙවපු කාලය, ඒ හැඟීම් නැවත නැවත මතක් කරන ගමන් ඒ මතක අස්සෙම සැරිසරන්න ලස්සන ළමා කාලයක් තිබුණු ඕනම කෙනෙක් තමන්ගේ හිතේ ගැඹුරුම තැන සටහන් කරගන්නවා. මමත් ඒ වගේමයි. මම මගේ ගෙදරට මෙච්චරම කැමති ලොකුම හේතුව තමයි මගේ අම්මා. මම විශ්වාස කරන දෙයක් තමයි ගෙදරක් ලස්සන ගෙදරක් වෙන්නේ, ඒ ගෙදර හරිම වටිනාකමකින් පිරෙන්නේ ගෙදර ඉන්න අම්මා නිසා කියලා. අපේ ගෙදරටත් මලක් වගේ ඉන්න අපේ අම්මා මුළු වටපිටාවම, මුළු ගෙමිදුලම ලස්සන මල් අත්තකින් පුරවලා තියෙන්නේ. ඉතින් ඒ තමයි එයත් ආසම දේ. ඒ වගේම අපි හැමෝමත් ආසම දේ තමයි අම්මගේ ගෙවත්තට වෙලා ඒ ලස්සන වටපිටාවේ අසිරිය හැමදාම විඳගන්න. කඳු වලල්ලකින් වටවෙච්ච අපේ ගෙදර තියෙන්නෙත් උස කන්දක් මුදුනේ. ඒ සිංහරාජ වනාන්තරයට මායිම් වෙලා. ඉතින් වටේ පිටේ ලස්සනේ අඩුවකුත් නැහැ. ගෙදර ආවහම ආසම දෙයක් තමයි අම්මගේ ගෙමිදුලේ මල්වල හැඩ බලන ගමන් කඳු අසිරිය විඳගන්න එක. උදේට නම් අහස කඩන් වැටිලා වගේ කඳු සේරම මීදුමෙන් වට වෙලා. සමහරදාට දවස පුරාම මීදුම් කැටි කඳු පුරෝගන. සමහර හවස්වරුවල රාස්සිගේ අව්ව කඳු සිපගද්දි ඒ එළියෙන් අම්මගේ ගෙවත්තත් අමුතු ලස්සනක් ගන්නවා.
විසිරිච්ච උදේට දිස්න ගහගෙන පායාගෙන එන ඉරේලිය අම්මගේ ගෙමිදුලේ මල්වලට එබෙද්දි ආසම ඒ දර්ශනය දිහා උමුතු වෙලා වගේ බලන් ඉන්න. සොබාදහම කියන්නේ කොහොමත් ආශ්චර්යයක්. ඒ වගේම සොබාදහමට ලැබි ආදරේ අම්මෙක් ඉන්න එක දරුවෙක් ලබන ලොකුම වාසනාවක්. සාම්ප්‍රදායික මත ඔළුවේ දරාගෙන ඉන්න ගතානුගතික දේවල් ඔළුවේ පුරවන් ඉන්න නැති අම්මෙක් වුණත් අපි අම්මගෙන් ඉගෙන ගත්තේ බොහෝමයි. ඉස්සර හොස්ටල් එකේ ඉඳන් ගෙදර ආවහම ඇත්තටම ගෙදර ලස්සන බලන්න මට නම් මගේ ඇස් දෙක මදිත් වගේ. කවදාවත් අපේ ගෙදර මිදුල එකම විදිහකට මන් දැකලා නැහැ. කාලෙන් කාලෙට අම්මගේ නිර්මාණශීලී අදහස් වලින් මිදුල හැඩ වෙනවා. ඉතින් මේ හැඩ බලන්න තමයි මන් නම් ආසම. මොකද එකපාරක් නිවාඩු වෙද්දි දකින ලස්සන නෙමෙයි ඊළඟ පාර දකින්න තියෙන්නේ. ඒක නම් හිතට දැනෙන හරි අමුතු ලස්සන හැඟීමක් සහ ලස්සන මතක ගොඩක්. කාලෙත් එක්ක ගෙදරින් ඈත්තුනත් තාමත් ඉඩක් ලැබුණු ගමන් ආසම අම්මගේ ගෙවත්තට වෙලා සිංහරාජ කන්ද දිහා බලන් රස තේ එකක් බිබී අම්මා එක්කම කයියක් ගහන්න. ඒ වගේම මල්ලි එක්ක මියුසික් ගැන කතා කරන්න. අපි දෙන්නම අහන අපිට දැනෙන ටේස්ට් එකේ සින්දු අහන්න. ඒ වගේම ලස්සන මෙලඩි හදන්න. ඒ තමයි මං ආසම දේ. සොබාදහමට ආදරේ ඒ වගේම සොබාදහමත් එක්ක ජීවත් වෙන මනුස්සයෙක්ගෙන් කාටවත් කරදරයක් හිරිහැරයක් නැහැ. ඉතින් ඔයාලත් සොබාදහමට ආදරේ මනුස්සෙක් වෙන්න. මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ආයේ හම්බෙමු. ඔයාලා හැමෝටම හැමදේම හැමදාම හරියන ලස්සන දවස් ජීවිතයට උදා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.